Pinterest දැම්බපු ෆිසියෝതെරපි ටික හරියට කරගන්නවා. ඒ වගේම මට බීච් එකට ගිහිල්ලා ටිකක් ඇවිදින්න පුළුවන් වුණා. Hello guys, welcome back to my YouTube channel. අද අපි බලමු 2025 මගේ විෂන් බෝඩ් එකෙන් මේ වෙද්දී මම මොනවද achieve කරගෙන තියෙන්නේ කියලා. මම විෂන් බෝඩ් පටන් ගද්දී මම law of attraction ගැන ලොකුවට දැනගෙන හිටියේ නෑ. 2024 දෙසැම්බර් වගේ පොඩ්ඩක් දැනගෙන විෂුවලයිස් තමයි මුලින්ම පටන් ගත්තේ. දේවල් හොයලා පොඩ්ඩ විෂුවලයිස් කරද්දී දේවල් ආකර්ෂණය වෙනවා කියලා තේරෙද්දී මැනිෆෙස්ට් කරගන්න පුළුවන් කියලා තේරෙද්දී තව law of attraction ගැන හොයද්දී තමයි විෂන් බෝඩ් කියන එක හම්බුනේ. ඊට පස්සේ විෂන් බෝඩ් එකක් හදන්න ඕනි කියලා හිතලා YouTube එකේ සර්ච් කරලා බලලා හදපු අයගේ විස්තර බලලා එයාලා achieve කරගෙන තියෙන දේවල් බලලා අයිඩියා එකක් අරගෙන මම විෂන් බෝඩ් එකක් හදන්න පටන් ගත්තා. හැදුවේ Pinterest එකෙන් ෆොටෝ අරගෙන ඊට පස්සේ ඒ ටික print out කරලා අරන් බ්‍රිසල් බෝඩ් එකේ කාලවල තමයි විෂන් බෝඩ් එක හදාගත්තේ. මම මේ අවුරුද්දේ විෂන් බෝඩ් එක හදන වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න කොහොමද විෂන් බෝඩ් එකක් හදාගන්නේ කියලා. අපි බලමු මම මොනවද achieve කරගත්තේ කියලා. මේ තියෙන්නේ මගේ 2025 විෂන් බෝඩ් එක. අපි බලමු මොනවද achieve කරගත්තේ කියලා. මම මොනවද achieve කරගත්තේ කියලා මම විෂන් බෝඩ් එකේ අලපු ෆොටෝ එකත් එක්ක මේ පැත්තේ කෙරවලෙන් දාන්නම්. ගොඩාක් ලොකු දේවල් ඇත්තටම විෂන් බෝඩ් එකේ ඇලෙන්නේ නැහැ. මොකද මම හරියට දැනගෙන ඉඳේ නැහැ. මම දැනගෙන ඉඳේ නැහැ. ඇත්තටම විෂන් බෝඩ් එකකින් එච්චර දේවල් අපිට achieve කරගන්න පුළුවන් කියලා. මේ පාර හදනවා ටිකක් ලොකුවට. බලමු මොනවද achieve කරගත්තේ කියලා. මම මුලින්ම පෙන්නන්නම් මෙන්න මේක. මේ මම මේක ඇලෙව්වේ දැන් මම කොහොමද අසනීපෙන් ඉන්න කෙනෙක්නේ. එතකොට ෆිසියෝതെරපි ටික හරියට කරගන්නවා. ෆිසියෝതെරපි ටික අනිවාර්යෙන් කරනවා කියන එක පෙන්නනවා. මට වෙන ෆොටෝ එකක් හම්බුන්නේ නැහැ. මෙන්න මේක ඇලෙව්වේ. මේ ඒ කිව්වා මට මේ අවුරුදු ටිකක් වැඩිපුර ෆිසියෝതെරපි ටික කරගෙන මගේ අසනීපි ටිකක් හරි අඩු කරගෙන මොකද ඒකට කියන්නේ? ඒක ඇලෙව්වේ ෆිසියෝതെරපි ටික හරියට කරනවා කියලානේ. එතකොට ෆිසියෝതെරපි ටික හරියට කරගෙන මම ඉඳපු තත්ත්වෙන් මට චුට්ටක් හරි ඉස්සරහට යන්න මේ අවුරුද්දේ chance එක හම්බුණා. ඒක තමයි මම හිතන්නේ මට වැඩිපුරම ලැබිච්ච ලොකුම දේ. දැන් සාමාන්‍යයෙන් මම අසනීපෙන් ඉන්න හින්දා වැඩි එළියට යවෙන්නේ නැහැ. මට බීච් එකට යනවා කියන එකත් හරිම නිකන් විශේෂයෙන්ම සිද්ධ වෙන හරිම විශේෂ දෙයක් නේ. එතකොට මම මෙන්න මේක ඇලෙව්වා. මම බීච් එකට ගිහිල්ලා ඇවිදින්න අමාරුයි. ඒ වුණාට කොහමද ඇවිදිනවා කියලා මම මෙන්න මේක ඇලෙව්වා. ඒ වගේම මට බීච් එකට ගිහිල්ලා ටිකක් ඇවිදින්නත් පුළුවන් වුණා. මේකත් ඒ වගේ. ඉතින් මේකත් ඒ වගේ එකක්. මේකත් මේ වගේ ඒවත් මේ මොනවද කියන්නේ පොසිටිව් මොනවද ඒවට කියන්නේ පොසිටිව් වර්ඩ්ස් මේ වගේ ඒවත් විෂන් බෝඩ් එකේ තනින් තන ඒ තීම් එකට ගැලපෙන්න මම අලව ගත්තා. මේ තියෙන තේ වගේ එකක් මොකද්ද? I am healthy mind, body and soul. ඊට පස්සේ මේකත් මේකත් ඒක එකක්. මෙන්න මේක I am healthy කියන එක මේ ඒකත් ඒක එකක්. මේ උඩ ෆොටෝ එකේ තියෙන්නේ මේ මම සාමාන්‍යයෙන් මේකප් වැඩි කොහොමද මේකප් කෙරෙන්නේ නැහැ. දැන් තමයි ටිකක් හරි මේකප් කරන්නේ. ඒකේ මේ මේකප් කරේ නතරනේ මේකප් බඩු වලට ආසයි. ඒ වගේ සුකුරුත්තන් එකතු කරලා මැස්සයි කිය. මේ ඒ වගේ මේකප් ඒ වගේ අයිටම් එකතු කරලා තියාගන්න මම හරි ආසයි. මේ කොහොම හරි මේක මට අවුරුද්දේ අන්තිම වෙනකන් නොවැම්බර් වගේ වෙනකම්ම මම මේකට ගිහින් තිබුණේ නැහැ. මොකද ඉතින් මේක පාවිච්චි කරන්නේ නැහැ. ලිප්ස්ටික් ටිකක් ගෑවොත් අරගෙන කොහෙවත් ඇදී මේක පාවිච්චි කරන්න දෙන්න. කියලා වැඩි ගියේ නැහැ. ඒ වුණාට හිතුවේ නැති විදිහට මගේ බර්ත්ඩේ එකට මට මේවත් හම්බුණා. මම ඒකේ ෆොටෝ එක දාන්න. ඊට පස්සේ මේක ක්ලියර් ස්කින් එකක් ගන්නවා කියලා හිටියේ. ක්ලියර් ස්කින් එකක් ගන්නවා කියලා හිතාගෙන අලෝපු එකක්. ගිය අවුරුද්දේ තිබ්බට වඩා මගේ ස්කින් එක ක්ලියර්. මම ෆිල්ටර් මුකුත් නැති ෆොටෝ එකක් මේ පැත්තේ අයිනින් දාන්න. මේක ස්කින් කෙයා කරනවා සෙල්ෆ් ලව් පටන් ගන්නවා කියලා හිතාගෙන අලවපු එකක්. මේක මේ විෂන් බෝඩ් එකේ තියෙනව පෙන්නන්න ගලවන්නකින් ඉරුණා. හින්දා මේ කැවුවා මේ චුට්ටක් ඇද වෙලා තියෙනවා. ඒක හිතන්න එපා. මේක සෙල්ෆ් ලව් කරනවා ස්කින් කෙයා කරනවා කියලා හිතාගෙන අලවපු එකක්. ගිය අවුරුදු වලට වඩා මේ බාර මට ඒව කරන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. ඒකත් මට අචීව් කරගන්න පුළුවන් වුණා. මේක අලවද්දි මගේ කොණ්ඩේ සෑහෙන කියලා. ඒ කියන්නේ මේක අලවද්දි මගේ කොණ්ඩේ සෑහෙන යන කාලෙක තමයි මම මේක ඇලුවේ. කියන්නේ දවසට එකපාරක් කොණ්ඩේ පීරුවා කොණ්ඩේ යන හින්දා. ඒ තරමට කොණ්ඩේ ගියා. ඊට පස්සේ මේක
මේක කිව්වේ එයා කෑ කරලා කොණ්ඩේ බලා ගන්නවා අය කොණ්ඩේ වවා ගන්නවා කියලා හිතාගෙන තමයි මේක ඇලෙව්වේ. කොහොම හරි ඒකත් අවුරුද්ද අන්තිම වෙද්දි කොණ්ඩේ අනේක නවත්තගෙන කොණ්ඩේ තිබ්බට වඩා ටිකක් වවා ගන්න පුළුවන් වුණා. ඒව එච්චරයි. ඊට පස්සේ මම දැන් මේක අලවද්දී එක එක බිස්නස් කළා. දැන් මං අසනීපෙන් ඉන්න කෙනෙක් හින්දා එහෙම ජොබ් එකක් කොහොමත් කෙරෙන්නේ නැහනේ. එතකොට බිස්නස් එකක් පටන් ගන්නවා මට ගැලපෙන බිස්නස් එකක් ඕනි කියන එක අදහස ඔළුවේ තිබ්බා. ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ මම මට ගැලපෙන බිස්නස් එකක් හොයා ගන්නවා. ගැලපෙන බිස්නස් එකක් පටන් ගන්නවා කියලා හිතාගෙන අර ක්‍රාෆ්ට් පැත්තෙන් තමයි බිස්නස් එක කරන්න කොහොමත් අදහස් තිබ්බේ. ඊට පස්සේ බඩු ටික ලස්සනට තියලා එහෙම තැනක් හදා ගන්නවා කියලා අදහසින් මෙන්න මේ කැලෙව්වේ මේ වගේ එකක් හදා ගන්නවා කියලා පටන් ගත්තා. කොහොම හරි බිස්නස් එක මට 2025 ජනවාරි මාසේ 21 ද කොහෙද 20 හරි 21 හරි 20 වගේ මම මතක. කොහොම හරි පටන් ගත්තා. අර පිටිපස්සෙන් ඔයාලට පේන නැති. ඒ පේන්නේ ඒ බිස්නස් එකේ බඩු දාපු රැක් එකක් තව තියෙනවා ඇතුලේ. ඒක පෙන්වන්න විදියක් නැහැ. එතනට කරුවලයි. මේ එහෙම එකක්. තව බිස්නස් එකක් පටන් ගන්නවා. ටිකක් වැඩිපුර ඕඩර්ස් ගන්නවා. එහෙම කියලා හිතාගෙන තමයි මෙන්න මේ කැලෙව්වේ මේක. ඕඩර්ස් ආවා. මට ෆිසියෝതെරපිත් එක්ක බිස්නස් එක හරියට කරගන්න බැරි වුණාට මට කලින් කරපු බිස්නස් එක් වලට සාපේක්ෂව මේ පාර බිස්නස් වලින් මං හිතන්නේ මම දෙයක් කරගත්තා. ඒකත් ඇචීව් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මගේ යාළුවෝ ස්මෝල් බිස්නස් කරන අය ඉන්නවා. එතකොට එයාලා ස්ටෝල් වලට යනවා. එතකොට මටත් අයිඩියා එකක් තිබ්බා කවදාද දවසක ඒ වගේ බිස්නස් එකක් පටන් අරගෙන ස්ටෝල් එක කරනවා මේ අවුරුද්දේ අනිවාර්යෙන් කරනවා කියලා. මෙන්න මේක එහෙම එකක්. ස්ටෝල් එකක් හම්බ වෙලා ස්ටෝල් එකට යන සේරම දේවල් ඔක්කොම කරගෙන ලෑස්ති කළ තීති අන්තිම මොහොතේ හොඳටම ලෙඩ වෙලා ස්ටෝල් එකට යන්න බැරි වුණා. මේක අතටම ඇවිල්ලා නැති වෙච්ච chance එකක්. මේ ඒ වගේ දෙකක් විතර තියෙනවා මේ විෂන් බෝඩ් එක ඇචීව් කරගන්න බැරි වෙච්ච. ඇත්තටම ඉතින් මේක බැචික් එකක් නෙමෙයිනේ. අපි try කරොත් තමයි අපි කරොත් තමයි අපිට දේවල් ලැබෙන්නේ. එතකොට එහෙම වෙන්න පුළුවන්. මේක එහෙම වෙච්ච එකක්. මේක ඊට පස්සේ සාමාන්‍යයෙන් මම ගිය අවුරුද්ද පටන් ගද්දී මට එහෙම ලොකුවට මම කියන්නේ සල්ලි earn කරේ නැහැ. සල්ලි හම්බ කරේ නැහැ. ඊට පස්සේ ඒ වුණාට මම මෙන්න මේක කැලෙව්වා. මම නිකන් සල්ලි හම්බ කරනවා හැමතිස්සෙම ළඟ සල්ලි තියෙනවා. මගේ ළඟ සල්ලි තියෙන්න ඕනි කියලා හිතාගෙන මම මෙන්න මේක ඇලෙව්වා. ඒකත් කලින් අවුරුදු වලට සාපේක්ෂව වැඩි වුණා. මම බිස්නස් එක පටන් ගත්තා. ඊට පස්සේ ගෙදර පොඩියට කඩයක් පටන් ගත්තා. ඒ දේවල් එක ඒකත් ඇචීව් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙන්න ඒකේ ඒ මේකට අදාළව මෙන්න මෙහෙම මේ වගේ පොසිටිව් වර්ඩ්ස් උත් ඇලෙව්වා. මනි මැග්නට් ඒවා මොනවද ඒවට කියන්නේ ඒවා පොසිටිව් ඇෆර්මේෂන් නේ. එතකොට ඒ වගේ දේවලුත් අලවල තිබ්බා නිතරම පේන්න. එතකොට මේක දැන් අපි විෂන් බෝඩ් එකක් කොහොමද හදන්නේ අපි යටිසිතට කතා කරන්න කියලා හිතාගෙනනේ. අපි යටිසිතට ඒ පණිවිඩය දෙන්නනේ. එතකොට පොසිටිව් ඇෆර්මේෂන් කියන ඒවා අපි ඒක ඇලෙව්වහම අපිට ඒක එහෙමත් අපේ යටිසිතට කාවද්දන්න පුළුවන්. ඊට පස්සේ මේවා එහෙම අලවපු ඒවා I want it I got it මේකත් ඒ වගේ ඊට පස්සේ මෙන්න මේක මේ දැන් සාමාන්‍යයෙන් මං එළියට යන්නේ නැහැ අපේ ගෙදර ඉන්න තරම් අපිට නෑදෑයොත් නෑ එතකොට මේ එහෙම මේ අර අපේ හැමදාම කොහොමත් අපේ ගෙවල් ටිකේ ඒ කියන්නේ අපි අසල්වාසියෝ ටික එකතු වෙලා ඒ කියන්නේ අවුරුද්දට පාරක් සමරනවා පාටියක් පොඩියට දානවා ඒක ඔළුවේ තියාගෙන ඒ කියන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා මොකක් හරි දෙයක් සෙලිබ්‍රේට් කරනවා කියන එක අදහස ඔළුවේ තියාගෙන තමයි මම මෙන්න මේ ෆොටෝ එක ඇලෙව්වේ විෂන් බෝඩ් එකට ඒකත් හරි ගියා ඒකත් ඇචීව් කරගන්න පුළුවන් වුණා ඒ කියන්නේ අපි අවුරුදු පාටි එක නෑදෑයෝ නෙමෙයි අසල්වාසියෝ මේ සල්වාසී ඉන්නේ දියාට කියන්නේ එයාලත් එක්ක මේ විදිහේ දෙයක් මේකත් ඇචීව් කරගන්න පුළුවන් වුණා ඊට පස්සේ මේක මේ iPhone එකක් දැන් ඉස්සරි නම් මට අයිඩියා එක ලොකුවට තිබ්බම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඕනේ පටන් ගන්න ඕනේ මේ තරක් මේ ෆොටෝස් ගහන වැඩේටත් නිකන් iPhone එකක් තිබ්බම නම් හොඳයි කියන එක ඔළුවේ තිබ්බා ඒක ඇචීව් කරගන්න බැරි වුණා මේ අවුරුද්ද ඒක ලැබෙන අවුරුද්ද ඇචීව් කරගන්න බලමු ඕනත් චික්කෑවා
තව මේ කපලා 4 වටෙන් කපලා ඉතුරු වෙලා තියෙන්නේ මේ 2025 කියන එක ලොකුවට ඒ කියන්නේ අවුරුද්ද ඇතුළත අචීව් කරගන්න ප්ලෑන් කරපු දේවල් හින්දා ලොකුවට අවුරුද්ද අලවලා තිබ්බා. විෂන් බෝඩ් එකක් කොහොමද හදන්නේ? විෂන් බෝඩ් එකක් මම කොහොමද හදන්නේ කියලා මම ඉගෙනගත්ත දේවල් එක්ක මේ අවුරුද්ද විෂන් බෝඩ් එක හදන විදිහ මම ඔයාලට වීඩියෝ එකකින් ගේන්නම්. මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ගිහින් එන්න. Bye bye.